hello guys නිහාරා ක්‍රාෆ්ට් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි pipe cleaner ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ shop එකේ දැනට තියෙන pipe cleaner stock එක. ඔන්න ඔයාලා මගෙන් ගොඩ දෙනෙක් ඉල්ලුව වීඩියෝ එකක් තමයි මේ අරගෙන ආවේ. ගොඩක් දෙනෙක් මට කිව්වා pipe cleaner stock එක ඔයාලගේ shop එකේ තියෙන මොන colorsද කියලා පෙන්නන්න. ඒ වගේම pipe cleaner ගැන පොඩි හැඳින්වීමක් කරන්න කියලා. ඉතින් ළමයි pipe cleaner වලින් item ගොඩක් හදන්න පුළුවන් ඔයාලට photo frame අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ photo frame but ඔයාලට photo frame වගේම flower bucket item ඒ වගේම flower pot item key tag headband මේ වගේ ගොඩක් item හදන්න පුළුවන් ඒ වගේම hair clips item මේ හැම item එකක්ම හදන්න pipe cleaner තමයි ඕනි වෙන්නේ. ඉතින් අද අපි බලමු වීඩියෝ එකෙන් photo frame කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම A4 size එකට ගනිපු ෆොටෝ ෆ්‍රේම් එක. ඉතින් මේක ඔයාලා මෙන්න මේ විදියට ගලවන්න යන්නේ නැතුව මේ ෆොටෝ ෆ්‍රේම් එකේ තියෙන කළු පාට චූටි කොටස ඔයාලට පේනවා ඇතිනේ. මේ කොටස් ටික මම මෙන්න මේ ට්‍රීස් එකයි අඬුවයි පාවිච්චි කළා තමයි ගලවන්නේ. නැත්තම් මොකද නියපොත්තෙන් ගලවන්න ගියාම සමහර වෙලාවට ඔයාලට නියපොත්තට ඩැමේජ් වෙන නිසා මේ විදියට ඔයාලට අඬුවයි ටීස් එකයි පාවිච්චි කරලා ගලවන්න පුළුවන්. ඒ නැත්නම් ඔයාලට මීට වඩා පහසු ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය පාවිච්චි කරන්නත් පුළුවන්. ඔන්න මේ විදියට ෆොටෝ ෆ්‍රේම් එක මේ බෝඩ් එකේ මම වෙන් කරගත්තා. ඊට පස්සේ මට දැන් ඕනි වෙන්නේ මෙන්න මේ ෆොටෝ ෆ්‍රේම් එක නෙවෙයි මෙන්න මේ සුදු පාට කොටස. මෙන්න මේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන ෆ්‍රේම් කොටස. ඉතින් මේකේ තමයි අපිට අත්‍යවශ්‍යම කොටස් ටික වෙන්නේ. මේකේ තමයි pipe cleaner flowers add කරන්නේ සහ ඒකට අපිට අවශ්‍ය නම් වෙන එක නොයෙකුත් item add කරන්න. ඉතින් මුලින්ම අපි බලමු ඇත්තටම මේ flower එක මේ photo frame එකට ගැලපෙන්නේ නැහැ. නමුත් මම මේ flower එකත් ඔයාලට වීඩියෝ එකකින් අරගෙන ආවා. මොකද මම මේ flower එක හැදුවට පස්සේ ඇත්තට මේ flower එක ටිකක් උස වැඩි. මොකද මේකේ ගැඹුර තියෙන ෆොටෝ ෆ්‍රේම් එකේ 1 inch size එක. ඉතින් 1 inch size එකට වඩා මේ flower එකේ උස ටිකක් වැඩි නිසා මම මේ flower එක ෆොටෝ ෆ්‍රේම් එකට ඇඩ් කරන්නේ නැහැ. නමුත් ඔයාලට මේ කොටස අලුත් දෙයක් නිසා අලුතෙන් ඉගෙන ගන්න යාළුවන්ට මේ කොටසත් මම වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් බලමු මේ තියෙන්නේ sunflower කියන්නත් පුළුවන්. ඉතින් මේ sunflower එක මම මෙන්න මේ විදියට pipe cleaner කොටස් කෑලි 3ක් විතර අරගෙන තමයි මම මේක හදන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති වීඩියෝ එක බලාගෙන හිටියනම් මම ඒක කොහොමද කරන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලා එකින් එක සමාන්තරව නවාගෙන ඉවර වෙලා ඊට පස්සේ කොටස් ඔක්කොම එකට එකතු කරලා ගැටයක් දාගන්න තමයි තියෙන්නේ. ඉතින් pipe cleaner වලින් ගැට දාන්න බැරි නිසා ඔයාලට පුළුවන් මේකේ දිගම කොටස අරගෙන මෙන්න මේ විදියට මේ කොටස් ටික ඔක්කොම එකතු කරලා ඒ වටා කරකවන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට තමයි ඔයාලට සරලවම flower petal එක හදාගන්න පුළුවන්. ඔයාලා මේ flower එක හදද්දී petal 12ක් ඕනි වෙනවා. ඉතින් මේ වගේ pieces 12ක් ඔයාලා හදාගෙන තියාගන්න ඕනි. මොකද එක petal එකක් හදන්න pipe cleaner එකමාරක් යනවා. ඒ කියන්නේ එක කූරු මෙන්න මේ වගේ එක කූරකුයි තව බාගේ කොටසකුයි ඕනි කරනවා. ඉතින් එක කොටසකට මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. pipe cleaner කූරු 3ක් එහෙම නැත්නම් ස්ටික් 3ක් ගත්තොත් ඔයාලට petal 2ක් හදන්න පුළුවන්. ඔන්න ඉතින් පැකේජ් අහන අයට වීඩියෝ එක දිගටම බලන්න කියලා අනිවාර්යයෙන්ම මතක් කරනවා. මොකද සමහර අය මේ ෆොටෝ ෆ්‍රේම් එකේ flowers හදාන්න කොච්චර pipe cleaner යනවද කියලා මගෙන් වෙන වෙනම මැසේජ් දාලා අහනවා. ඉතින් එහෙම අහන්න නැත්නම් ඔයාලට පුළුවන් මම pieces ගන්න කිව්වම ඔයාලටම අවශ්‍ය item ටික වෙන් කරලා හදාගෙන අවශ්‍ය පැකේජ් එකේ විදියට ඉල්ලන්න. පළවෙනි petal එක හැදුවා වගේම තමයි ඔයාලට මේ petal එකත් හදාගන්න තියෙන්නේ. ඉතින් හරියම ලේසි මලක්. මේ sunflower එක ඉතින් ඔයාලා මම කලින් වීඩියෝ එකකිනුත් අරගෙන ආවා one wrapping bucket flower එකේ. ඒකෙදිත් මේකමයි කරේ. හැබැයි මීට වඩා චුට්ටක් වෙනස්. මොකද flower එක පොඩි. මට flower එක පොඩියට ගන්න ඕන නිසා තමයි මම ඒක එහෙම කරේ. හැබැයි මේ flower එක මට ලොකුවට ගන්න ඕන නිසා තමයි මේ විදියට සම්පූර්ණ petal එකේ දෙකට ඒකේ සම්පූර්ණ ස්ටික් එක දෙකට නවලා මේ විදියට ටිකක් ලොකුවට හිටින විදියට මම petal එක හදාගන්නේ. ඔයාලා බලන්නකෝ final look එක මොනවා වගේද කියලා. ඊට පස්සේ මම මේ petal එකේ මැදට තියන්න ගන්නවා pipe cleaner දුඹුරු පාට කලර් එක brown කලර් එක. ඉතින් මේක dark brown එකෙන් තමයි මම ගත්තේ.
ඔයාලට පුළුවන් මේ කලර් එක සෙට් වෙන්නේ නැත්නම් ලයිට් බ්‍රවුන් එකක් වුණත් පාවිච්චි කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා රවුමට මේක නවාගෙන ඊට පස්සේ ඔයාලා මේ කොටස් ටික එකිනෙක ග්ලූ ගන් එකකින් අලව ගන්න තමයි ඕනේ. මේ විදිහට ඔයාලා පෙටල් ටික එකිනෙක මෙන්න මේ රවුම හැඩයට තියෙන කොටසට අලවගෙන යන්න තමයි තියෙන්නේ. කවුරු හරිම කෙනෙක් මේ ෂැඩෝ බොක්ස් ෆ්‍රේම් එකට මේ ෆ්ලවර් එක ඇඩ් කරනවා නම් ඔයාලා 2 ඉන්ච් ගැඹුර තියෙන ෆොටෝ ෆ්‍රේම් එකක් ඇඩ් කරගන්න. මොකද මේක නැත්තම් ෆ්ලවර් එක පොඩි වෙන්න පුළුවන් නිසා. ඔයාලා මේ පෙටල් කොටස් අලවද්දී ඔයාලට පේනවා ඇත්තේ ඒ කොටස් අතර යම්කිසි හිඩස් ප්‍රමාණයක් තියලා තමයි ස්පේස් එකක් තියලා තමයි මම මේ පෙටල් එක අලවන්නේ. මොකද එතකොට තමයි අපේ ෆ්ලවර් එක ලස්සනටම ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා මේ විදියට සම්පූර්ණ ෆ්ලවර් එකට පෙටල් 6ක් ඇඩ් කරන්න. මෙන්න මේ වගේ ලේයර්ස් දෙකකට තමයි ගන්න ඕනේ. ඉතින් මේ ෆස්ට් ලේයර් එක ඇත්තට මේකේ 5යි තියෙන්නේ. ඒ වුණාට 6ක් ඇඩ් කරන්න. එතකොට අර ඔයාලගේ තියෙන ස්පේස් එක ගොඩක් ලස්සනට ෆිනිෂින් එකට එනවා. ඔන්න ඉතින් මේ තියෙන 6 වෙනි පෙටල් එක. මම මේකට ෆ්ලවර් පෙටල් 6ක්ම ඇඩ් කරා. ඊට පස්සේ ඔයාලට මං කිව්වා වගේම ස්පේසස් වලට මෙන්න මේ විදියට ඉතුරු පෙටල් ටිකක් තියාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මට ඔයාලට කලින් කියන්න බැරි වුණා මේ ෆොටෝ ෆ්‍රේම් එක එහෙම නැත්නම් ෂැඩෝ බොක්ස් ෆ්‍රේම් එකේ ඔයාලට හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ඉතින් මේකට මල් රේණු ඒ වගේම අයි ෂැඩෝ පැලට් එක ඒ වගේම මූලික වශයෙන්ම පයිප් ක්ලීනර් තමයි ඕනි කරන්නේ. ඒ වගේම පේටි ලයිට් එකක්. ඉතින් මෙතන දෙන ෆ්ලෝරල් ටේප් එකයි කම්බියයි ඇත්තටම මට අත්‍යවශ්‍ය නැහැ. මොකද මම හිතන් ඉඳපු ඩිසයින් එක නෙවෙයි මම කරන්න ගියේ. ඒක නිසා මට ඒ ටික අත්‍යවශ්‍ය වුණේ නැහැ. ඉතින් මේ තියෙන්නේ සන්ෆ්ලවර් එකේ ෆයිනල් ලුක් එක. මම හිතනවා ඔයාලා මේකට ගොඩක් කැමති වෙයි කියලා. ඔන්න දැන් සුපුරුදු පරිදි මෙන්න මේ ෂැඩෝ බොක්ස් ෆ්‍රේම් එකට ගැලපෙන විදියට ෆ්ලවර් එකක් ඇඩ් කරමු. ඉතින් මේක මම ෂෝට් වීඩියෝ එකකින් සමහර විට අරගෙන ඔයාලට මතකත් ඇති. මෙන්න මේ විදියට සම්පූර්ණ පයිප් ක්ලීනර් කොටසක් අරගෙන මේ වගේ දෙකට කපලා ගන්නවා. ඊට පස්සේ මේ විදියට දෙකට නවාගෙන ඉවර වෙලා මෙන්න මේ වගේ නැවතත් ආපහු දෙකට නවනවා. ඊට පස්සේ චුට්ටක් මෙන්න මේ විදියට කරකවනවා. එතකොට ලිහෙන්න බලන්නේ නැහැ. මේ විදියට තමයි සම්පූර්ණ පෙටල් එක හදාගන්නේ. සාමාන්‍යයෙන් මේ එක ෆ්ලවර් එකක් හදන්න නම් පයිප් ක්ලීනර් කූරු 5ක් 6ක් වගේ තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් ඒ වගේම ඒකට තව අවශ්‍යයි අපිට දුඹුරු පාටයි සුදු පාටයි. ඉතින් ඔය වීඩියෝ එකේ බලන ඔයාලා කොයි වගේද කියලා නැත්නම් මම කලින් කියනකොටත් ඔයාලට සමහර අයට අපැහැදිලි වෙන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ පෙටල්ස් ටික මෙන්න මේ විදියට තමයි හදාගන්න ඕනි. දැනටමත් සමහර අය පයිප් ක්ලීනර් සම්බන්ධ බිස්නස් පටන් ගන්න. ඒ වගේම සක්සස් වෙච්ච අයත් ගොඩක් ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ පයිප් ක්ලීනර් පෙටල් ගොඩක් මට ඕනි කරනවා. මට මතක විදියට මේකෙන් කොටස් 10ක් වගේ ඕනි කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදියට දුඹුරු පාට එහෙම නැත්නම් ඩාර්ක් බ්‍රවුන් ස්ටික් එක අරගෙන මෙන්න මේ විදියට රවුමට නවාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට කලින් මම මෙන්න මේ වගේ වයිට් පයිප් ක්ලීනර් එක අරගෙන මෙන්න මේ වගේ 2 මිලිමීටර් වයර් එක වටේ ඔතාගෙන යනවා. මොකද මට මේක ටිකක් වේව් හැඩයට හදාගන්න ඕන නිසා තමයි මම මේ 2 මිලිමීටර් වයර් එක පාවිච්චි කරන්නේ. මේ විදියට 2 මිලිමීටර් කම්බිය වටේම මේ වගේ පයිප් ක්ලීනර් ස්ටික් එක ඔතාගෙන යන්න තමයි යාළුවනේ තියෙන්නේ. ඊට පස්සේ අපිට මේ කොටස් ටික ඔක්කොම එකට එකතු කරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන්න. ඒ වගේම වීඩියෝ එක ස්කිප් නොකර බලන්නත් කියලා ඔයාලගෙන් ආදරෙන් මතක් කරනවා. මොකද සමහර අය වීඩියෝ එක බාකිට බලලා මගෙන් ප්‍රශ්න අහනවා මොනවද මේකට අවශ්‍ය අයිටම් මොනවද? එහෙම නැත්නම් මේ ෆ්ලවර් එකක් හදන්න කොච්චර යනවද? කොච්චර කොස්ට් එකක් යනවද? ඉතින් වීඩියෝ එකේ හැමදේම දාන නිසා ඔයාලා මගෙන් නිතර මේ දේවල් ප්‍රශ්න කරන්නේ නැතුව ඔයාලා පොඩ්ඩක් වීඩියෝ එක සම්පූර්ණ වෙනකම් බලන්න. වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව. ඉතින් මම ඔයාලට සුපුරුදු පරිදි කියවනේ මේකට පයිප් ක්ලීනර් ස්ටික් කූරු. ඉතින් මෙන්න මේ ඩාර්ක් දුඹුරු එක මෙන්න මේ වගේ ස්ටික් භාගයක් තමයි මට ඕනි කියන්නේ. ඒ කියන්නේ කූරෙන් භාගයක් තමයි මට මේකට ඕනි කරන්නේ. ඉතින් මේ විදියට හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ මම මේ වගේ ගම් ගාලා දැන් පෙටල් ටික අලවගෙන යන්න තමයි හදන්නේ. ඔයාලට පේනවා ඇතිනේ මෙන්න මේ විදියට තමයි පෙටල් ටික මෙන්න මේ රවුන්ඩ් එකට වටේට අලවගෙන යන්නේ. ඉතින් ඔයාලට
දැනටමත් ග්ලූ ගන් මැෂින් එකක් නැත්තම් B6000 ගම් එකක් හරි තියෙනව නම් B6000 ග්ලූ එක ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. ගොඩ දෙනෙක් තවත් අහන ප්‍රශ්නයක් තමයි මේ ෆ්ලවර්ස් විකිනෙන්නේ නැහැ කියලා. එයාලට වෙළඳ පොලක් හදාගන්නේ කොහොමද කියලා මම සමහර කමෙන්ට්ස් වල දැක්කා. එයාලට වෙළඳ පොලක් හදාගන්නේ කොහොමද? ඒ වගේම මේ අයිටම් හැදුවම විකිනෙන්නේ නැහැ. ඉතින් එයාලගේ ප්‍රශ්න වලට උත්තර මම දෙන්නම් මේ වීඩියෝ එකෙන්. ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර බලන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. මෙන්න මේ විදිහට සම්පූර්ණ පෙටල් ස්ටිකර් අලව ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන ෆස්ට් ලේයර් එක. ඔන්න ඉතින් මගේ වැඩේට බාධා කරන්න මගේ මෝඩ පැටියා බ්ලැකී ආවා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. මෙයා තමයි මගේ හැම වැඩේටම උදව් කරන්නේ. ඉතින් ෂොප් එකට එන අය නම් මෙයාව නිතරම දන්නවා. මොකද මෙයා තමයි මගේ රිබන් වැඩවලට මගේ මේ අයිටම් හදන වැඩවලට ඇත්තටම ලොකු හෙල්ප් එකක් දෙන්නේ. මට සැරින් සැරේ මෙයා කරදර කරනවා. මොකද මෙයත් එක්ක බෑ මට මේ වැඩේ කරගන්න. ඉතින් ඔයාලට වීඩියෝ එකේ කම්මැලි නොවෙන්නත් එක්ක ඔන්න ඉතින් අලුත් අත්දැකීමක් වෙයි මේ යාළුවත් එකතු වුණාම. හරි සුරතල් සතුන්ගේ කතාව පැත්තකට දාලා දැන් අපි වීඩියෝ එකට යමුකෝ. මම සම්පූර්ණ ෆ්ලවර් එක දැනටමත් හදාගෙන ඉවරයි. ඉතින් මම කලින් කිව්වා වගේ ස්පේස් වලට තමයි කලින් පෙටල් ටික අලවන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වේව් හැඩයට හදාගන්න කොටස මම රවුන්ඩ් ෂේප් එකට මෙන්න මේ විදියට අලව ගන්නවා. ඔයාලට මේ කොටස රවුන්ඩ් ෂේප් එක පොඩි වැඩි නම් ටිකක් ඇදලා පොඩ්ඩක් ලොකු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමයි රවුන්ඩ් ෂේප් එක හදාගන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ග්ලූ ගන් එකකින් හරි P6000 ග්ලූ එකකින් හරි මේ කොටස අලව ගන්න. ඊට පස්සේ ඔයාලට පෙති ටික ලස්සනට හදාගන්න ඕනි. මොකද මේ පෙතිවල මෙහෙම දිගට හැඩයට තියෙන්නේ නැතුව ටිකක් වේව් එකට ගන්න පුළුවන් නම් ඇත්තට මේක ලස්සනයි. ඔන්න බලන්නකෝ මම අතින් මෙන්න මේ විදියට වේව් ෂේප් එකේන තමයි නවාගන්නේ. හරි දැන් අපි කතා කරමු ගොඩ දෙනෙක්ගේ ප්‍රශ්න වලට ආන්සර්ස්. ඉතින් සමහර අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මේකට මාකට් එකක් හදාගන්නේ කියලා. ඉතින් දැනටමත් පයිප් ක්ලීනර් අයිටම් කරන අය දන්නවා මේක වයිරල් වෙච්ච අයිටම් එකක්. ඇත්තටම පයිප් ක්ලීනර් අයිටම් වලින් ඔයාලා දැනටමත් දන්නවා ඇති ගොඩ දෙනෙක්. මගෙන් නම් ගොඩක්ම මේ දවස්වල පයිප් ක්ලීනර් අයිටම් තමයි ඕඩර්ස් යන්නේ. ඉතින් පයිප් ක්ලීනර්ස් අයිටම් මුල්ම වතාවට එහෙම නැත්තම් හදපු අය සමහර අයගේ අයිටම් විකිනෙන්නේ නැහැලු. ඉතින් ඒකට ප්‍රධානම හේතුවක් තමයි ඇත්තටම ඔයාලා ෆස්ට් ටයිම් මේ අයිටම් එකක් හදද්දී ඔයාලා මේක හදන්නේ විකුණීමේ පරමාර්ථයෙන් නම් ඔයාලට මේ වැඩේ සක්සස් කරගන්න බැරි වෙනවා. මොකද ඔයාලා සල්ලි මත්තෙම විතරක් ඒ දේ කරනව නම් ඇත්තටම ඒක ඔයාලට මං හිතන්නේ කරගන්න හානියක්. මොකද කිව්වොතින් ඔයාලා මේ වගේ අයිටම් එකක් හදද්දී අනිවාර්යෙන්ම ඒකේ ක්වොලිටි එක පෙනුම මේ හැමදේම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා දන්නවා ඇති අපි වුණත් කැමති නෑනේ කැත ටිකක් අවලස්සන නීට් නැති අයිටම් එකක් ගන්න. පිළිවෙලට වැඩ කරගෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම එයා කොහොමටත් කැමති ලස්සන නීට් අයිටම් ගන්න. ඉතින් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන මූලිකම දේ තමයි ඔයාලගේ හදන අයිටම් එක ඔයාලා ලස්සනට පිළිවෙලට හදන්න ඕනේ. මම දැකලා තියෙන සමහර අයගේ අයිටම් ෆස්ට් ටයිම් හදන නිසා වෙන්න ඇති. සමහර විට දිගටමත් ඒ අයිටම් හදන ඉන්නවා. එයාලගේ එක කලර්ස් මැච් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නීට් නැහැ. ඉතින් එක කොටසකට ඕඩර්ස් ලැබෙන්නත් තවත් කොටසකට ඕඩර්ස් නොලැබෙන්නත් මූලිකම හේතුව තමයි මේ දේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා ඔයාලගේ නීට් එක ක්වොලිටි එක ඒක අනිවාර්යෙන්ම තියාගන්න ඕනේ. ඒ වගේම තමයි හොඳම දේ කලර්ස් මැච් වෙන්න ඕනේ. සමහර අයගේ හදන්නම් ඔයාලේ හදනවා හැබැයි කලර්ස් මැච් වෙන්නේ නැහැ. ඉතින් එහෙම දේවල් ඔයාලා සැලකිලිමත්ව හදනව නම් ඔයාලට ඔයාලගේ ප්‍රොඩක්ට් එක මාකට් එකට දාන්න පුළුවන්. මම පර්සනල් ඇඩ්වයිස් කරපු අයත් ඕනේ තරම් ඉන්නවා. මොකද එයාලට එයාලගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න නම් මං හිතනවා මගේ උදව් අවශ්‍ය වෙයි කියලා. ඉතින් ඒකයි මම එයාලට එහෙම ඇඩ්වයිස් කරේ. මම උනත් මේ අයිටම් හදද්දි මගේ ෆස්ට් අයිටම් එක ඇත්තටම කලර්ස් මැච් වුණේ නැහැ. සමහර වෙලාවට කැත වුණා. මොකද අතහුරු වෙනකන් ටිකක් ඔයාලට මේ වැඩේ කරන්න අමාරුයි. හැබැයි ඔයාලා හදන අයිටම් එක විකිණීමේ පරමාර්ථයෙන්ම හදනව නම් ඔයාලගේ ප්‍රොඩක්ට් එක සාමාන්‍ය ලස්සනට එන්නේ නැති වෙයි. මොකද ඔයාලා සල්ලි ගැන හිතලා එහෙම නැත්නම් ලාභය ගැන හිතලා තමයි ඔයාලා අයිටම් එක හදන්නේ. එහෙම නැතුව ඔයාලා අයිටම් එකක් හදද්දී අපි ලබා දෙන ඒ කියන්නේ අපේ ඕඩර් එක විකුණුනට පස්සේ ඒ කස්ටමර්ට යම්කිසි වැලිඩ් එකක් දෙන්න පුළුවන් නම්
සතුටක් එක් කරන්න පුළුවන් නම් එයාලට සැටිස් නම් තමයි එයාලා නෙක්ස්ට් ඕඩර් එකත් ඔයාලටම දෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඒ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක, නීට්නස් එක, ඒ වගේම අපියරන්ස් එක, කලර්ස් මැච් කිරීම මේ හැමදේම ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් ෆස්ට් ටයිම් මේ වගේ අයිටම් කරන කෙනෙක් නම් සමහර විට ඔයාලට වෙළඳ පොලක් හදාගන්නත් අපහසුයි. ඉතින් යාළුවනේ ඒක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඕනම කෙනෙක්ට මුලදී කස්ටමර් බේස් එකක් හදාගන්නකන් තමන්ගේ ඕඩර්ස් ටිකක් විකුණ ගන්න අපහසු වෙනවා. හැබැයි ඔයාලට කරන්න තියෙන මාකටිං ට්‍රික්ස් පාවිච්චි කරන එක. ඉතින් ඔයාලට පුළුවන් මේ අයිටම් සම්බන්ධව තියෙන ගෲප්ස් වලට ඇඩ් වෙන්න. එහෙම නැත්නම් මම දැකලා තියෙන ඕන තරම් Facebook එකේ ගෲප්ස් හදලා තියෙනවා එක එක ප්‍රදේශවලට අදාළව. ඉතින් ඒ වගේ ප්‍රදේශවලට අදාළ ගෲප්ස් වලට ඇඩ් වෙලා ඔයාලගේ අයිටම් ඔයාලා ෂෙයා කරන්න. හැබැයි ඔයාලා ගහන ෆොටෝ එකත් ලස්සන ක්වොලිටි බෑග්ග්‍රවුන්ඩ් එකක තියලා ගන්න ආස හිතෙන විදියට ලස්සනට ඒ ෆොටෝ එකක් ඔයාලා අප්ලෝඩ් කරනවා නම් ඒ විදියට ඕනි කරන්න. ඒ වගේම ඔයාලා ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පේජ් එකක් තියෙන්න ඕන. මොකද පේජ් එකක් නැතුව ඔයාලට මේ වැඩේ ඔන්ලයින් බිස්නස් නම් කරන්න අමාරුයි. ඒක නිසා අනිවාර්යයෙන්ම පේජ් එකක් හදාගන්න. ඔයාලට සමහර විට මුලදී ෆලෝවර්ස්ලා අල්ලගන්න අපහසුයි. හැබැයි ඔයාලා උත්සාහ කරන්න දිගටම පෝස්ට් දාන්න. ඔයාලගේ පේජ් එක රීච් වැඩි කරන්න ඔයාලා කරන්න ඕනේ නිතරම දවසට එක ගානේ පෝස්ට් පේජ් එකට අප්ලෝඩ් කරන එක. මොකද මම ඒක අත්දැකීමෙන්ම දන්නවා මගේ පේජ් එකේ මුල් කාලේ ඇත්තටම ෆලෝවර්ස්ලා අඩුයි. මොකද මම ගොඩාක්ම ඇක්ටිව් හිටියේ YouTube channel එකේ. මොකද මම YouTube channel එකට තමයි ගොඩක්ම වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. හැබැයි මම පස්සේ තේරුම් ගත්තා මම දවස එකේ ඩේලි මම පෝස්ට් අප්ඩේට් කරනවා නම් කස්ටමර්ස්ලා මාත් එක්ක ඉන්නවා කියලා. ඉතින් ඇත්තට මේක ඒ විදිහටම වුණා. ඒක නිසා ඔයාලත් පේජ් එකක් හදලා පුළුවන් තරම් ඔයාලගේ එදිනෙදා හදන items එහෙම නැත්නම් daily activities ඔයාලා පේජ් එකට අප්ලෝඩ් කරන්න. එතකොට ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ පේජ් එකේ followers ලා හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේ අයිටම් හදලා පුළුවන් තරම් Facebook page වල එහෙම නැත්නම් Facebook group වල ඒ වගේම WhatsApp group වල එහෙම නැත්නම් status වල පුළුවන් තරම් share කරන්න ඕනේ. මොකද ඔයා අයිටම් එකක් හදනවා කියලා ඔයාලගේ කස්ටමර්ස්ලා එහෙම නැත්නම් අනිත් අය දැනගන්න තමයි අපි මේ දේවල් social media අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන වීඩියෝ හදලා TikTok අප්ලෝඩ් කරන්න එහෙම නැත්නම් Instagram අප්ලෝඩ් කරන්න. ඉතින් ගොඩක් ඇක්ටිවිටීස් ඔයාලට කරන්න පුළුවන් ඔයාලගේ ප්‍රොඩක්ට් එක අනිත් අයට view වෙන විදියට පෙන්වන්න. එහෙම නැත්නම් ඔයාලා මොන හරි අයිටම් එකක් හදලා ගෙදර තියාගත්තා කියලා නම් ඒ අයිටම් එක අනිත් අය දකින්නෙත් නැහැ සහ ඔයාලගේ අයිටම් එක විකුණ ගන්නත් බැරි වෙනවා. ඉතින් ඔයාලා උත්සාහ කරොත් තමයි ඔයාලට ඒකට සරිලන ප්‍රතිඵලය එහෙම නැත්නම් රිසල්ට් එක ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම දැකලා තියෙනවා. ඉතින් ගොඩක් කස්ටමර්ස්ලා උනන්දුවෙන් එයාලගේ වැඩේ කරගෙන යනවා. ඉතින් එහෙම නැතුව මම මේ අනිත් අයට කියන්නේ ඔයාලත් උත්සාහ කරන්න ඔයාලගේ ප්‍රොඩක්ට් එක අනිත් අයට view වෙන විදියට වැඩ කරන්න. ඔයාලා page එකක් හදාගත්තට logo එකක් හදාගන්න දන්නේ නැත්නම් මම මේ වීඩියෝ එක දැන්ටමත් මගේ YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් YouTube channel එකට ගිහිලා නිහාරා craft කියලා search කරලා ඒ වීඩියෝ එක බලන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මම Facebook page එකක් create කරන විදිහත් මගෙන් ගොඩක් අය request කරලා තිබුණා. මම page එක හදන විදිහත් ඔයාලට ළඟදිම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඊට කලින් ඔයාලා මගෙන් ගොඩ දෙනෙක් මෙන්න මේ photo frame, box frame වීඩියෝ flower එක ඉල්ලුවා. ඉතින් ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක ඉක්මනින් අප්ලෝඩ් කරන්න හිතුවේ. තව දෙයක් තමයි ඔයාලා මේ අයිටම් එක හදන්නේ මොකක් වෙනුවෙන්ද? ඉතින් ඔයාලා හිතන්නකෝ මේක බර්ත්ඩේ වෙනුවෙන්. ඔයාලා මේ අයිටම් එක හදනවා කියලා. ඉතින් මේ ඔයාලා ක්‍රියේට් කරන අයිටම් එක ඔයාලා තරුණ අය ටාගට් කරලා තමයි එහෙනම් මේ අයිටම් එක හදන්න. මොකද ගොඩක් මේවා ගන්නේ තරුණ අය. ඔයාලා ඒජ් රේන්ජ් එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේක ඇත්තට වයසක ඉන්න ගෲප් එකකට දැම්ම කියලා ඇත්තටම එයාලා ගන්න නෑනේ. මොකද ගොඩක් මේ වගේ අයිටම් වලට කැමති තරුණ අය. ඒක නිසා ඒ වගේ ගෲප්ස් වලට ඇඩ් වෙන්න ඕනි. ඔන්න ඉතින් ආයි වැඩේ වනසන්න මේ මෝඩේ ආවා. ඉතින් මම ඒක ඇත්තටම මේ කොටස ක්‍රොප් කරා. අන්න ඉතින් එයා බිමින් තිව්වත් ආයේ ඔන්න මට්ටම ඇවිල්ලා වදිනවා. මොකද එයා මම වැඩක් කරද්දි මගේ පස්සෙන්ම තමයි එන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මං හිතනවා මට එයාව අයින් කරන්නත් බෑ. අයින් කරත් ආපහු එනවා.
මගේ වැඩෙත් අවුල් කරලා මේ මෝඩ පැටිය යන්න ගියා. හරි. අපි දැන් වීඩියෝ එකට එමුකෝ. ඔන්න අපි කතා කරේ ඔයාලා කොහොමද මාකට් එකක් හදාගන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට කිසියම් පොඩි හරි දැනුමක් ලැබෙන්නේ නැති මම කලින් වීඩියෝ වලත් මීට කලින් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලා මාකට් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න. ඊට අමතරව මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් ඔන්න ඔයාලට මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් මේ විදිහට මම අලුතෙන් හදාගනිපු ෆ්ලවර් එක මම අයිෂැඩෝ පැලට් එකෙන් තමයි කලර්ස් කරන්නේ. ඉතින් සමහර අය මගෙන් අහනවා මේකට අයිෂැඩෝ පැලට් එකක් නැතුව වෙන මොන හරි යූස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ අයට මට කියන්න තියෙන්නේ මම අත්හදා බලලා නැහැ. හැබැයි ඔයාලට පුළුවන් පැස්ටල් කූරක් අරගෙන ඔයාලට අවශ්‍ය කලර් එක ගන්න. අවශ්‍ය කලර් එක අරගෙන බ්ලේඩ් එකෙන් හීනියට කුඩු කුඩු වගේ කපා ගන්න. ඊට පස්සේ කුඩු කුඩු වගේ කපාගෙන ඔයාලට පුළුවන් පින්සල් එකෙන් ඒක ගන්න. හැබැයි ගොඩාක්ම හීනි වෙන්නම කපා ගන්න. නැත්තම් කුටි කුටි වගේ හිටින්න බලනවා. තවත් සමහරව අහන ප්‍රශ්නයක් තමයි මේ අයිටම් එකට මිල තීරණය කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා අයිටම් එකක් හදද්දි ටිකක් සැලකිලිමත්ව හදන්න. ඔයාලට මේක අයිටම් වර්ගයකින් කොච්චර ප්‍රමාණයක් යනවද කියලා. මම ඔයාලට කලින් කිව්වනේ මේකේ පෙටල්ස් මෙච්චර යනවා, මේකේ ෆ්ලවර් එක හදන්න මෙච්චර යනවා කියලා. ඉතින් ඒ විදිහට ඔයාලත් මොන හරි අයිටම් එකක් හදනවා නම් ඒ අයිටම් එකට යන කොච්චර අයිටම් ප්‍රමාණයක් යනවද කියලා ඔයාලා ඒක ගණන් හදා ගන්නවා. ඊට පස්සේ යන අයිටම් ප්‍රමාණය බලලා ඒකට ඔයාලගේ ග්ලූ වලට ඒ වගේම මෙන්න මෙයාගේ පයිප් ක්ලීනර් අයිටම් එකක් හදන පයිප් ක්ලීනර් වලට ඒ වගේම ඔයාලගේ බොක්ස් ෆ්‍රේම් එකට ඒ වගේම ඔයාලට මල් ඩ්‍රේනෝ තව නොයෙකුත් අයිටම් ඇඩ් වෙනවනේ. ඒ වගේම ඔයාලා නොහිතන පැත්තක් තමයි ග්ලූ ගන් එක පාවිච්චි කරනවා නම් ග්ලූ ගන් බටේ වලට ඒ වගේම තමයි කරන්ට් වියදම් ඒ වගේම ඔයාලගේ මහන්සිය සමහර අය මම දැකලා තියෙනවා ඔයාලගේ ප්‍රොඩක්ට් එක අඩුවටම සෙල් කරනවා. ඉතින් ඒ වගේ අයට මට කියන්න තියෙන්නේ මේ වගේ අය මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලගේ ප්‍රොඩක්ට් එක ඔයාලා හැල්ලු කරන්න එපා. මොකද නිර්මාණ කියන දේ හැමෝටම කරන්න බෑ. කරන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි නමුත් හැමෝටම කරන්න බෑ. මොකද හැමෝටම නිර්මාණ ලස්සනට හදන්න බෑ. ඒ ලස්සනට හදන අය ඉන්නවා. ඒ ලස්සනට හදන අයගේ තමයි අයිටම් ගොඩක් වෙලාවට සෙල් වෙන්නේ. ඉතින් අනිත් අය ධෛර්යමත් වෙන්න එපා. හැබැයි ඔයාලගේ හැකියාව ඔයාලා අඳුනගත්තොත් ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේ අයිටම් එක හදන්න බෑ කියලා උත්සාහ නොකර ඉන්නව නම් ඔයාලට උත්සාහ කරලා මේ අයිටම් එක ලස්සනට හදන්න පුරුදු වෙන්න පුළුවන්. ඕනම දෙයකට උත්සාහය කියන දේ තමයි යාළුවනේ දියුණු වෙන්න නම් ගොඩක්ම වැදගත් වෙන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ විදියට මට ඕන වුණා චූටි මල් ටිකක් ඇඩ් කරගන්න. ඉතින් ඒ ෆ්ලවර් එක හදන්න මට යන්නේ එකම එක පයිප් ක්ලීනර් කූරයි. ඉතින් ඒ කූරෙන් තමයි මම මේ ෆ්ලවර් එක සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන්නකෝ. ඇත්තටම මම හිතන්නේ වෙන පේජස් වලින් ඔයාලට මේ වගේ අයිටම් කියලා දීලා ඒ වගේම ඔයාලට ප්‍රයිස් එක හදන විදිය කොහොමද කරන්නේ? ඔයාලා මාකට් එකට දාන්නේ කොහොමද? ඔයාලා මේ වගේ අසුරන්නේ කොහොමද? හැමදේම මම හිතන්නේ වෙන පේජ් වලින් කියලා දීලා බඩුත් සෙල් කරලා ඔයාලගේ පහසුව වෙනුවෙන් ඔක්කොම කරයි කියලා. ඉතින් නිහාර ක්‍රාෆ්ට් තමයි මම දන්න තරමින්. ඒකේ මම ප්‍රොමෝට් කරගන්නව නෙවෙයි. නමුත් මම දන්න තරමින් මගේ හිතට එකගව මම ඔයාලට පුළුවන් තරම් ඔයාලගේ බිස්නස් වලට උපරිම සාධාරණයක් කරන්න තමයි මම නිතරම උත්සාහ කරන්නේ. මොකද තව කෙනෙක් මහන්සියලා මම දන්නවා ගොඩ යන්න කැමතියි කියලා. ඉතින් නිකම්ම ගෙදරට වෙලා ඉන්නව නම් ඕ ලෙවල් කරලා ඒ ලෙවල් කරලා රිසාර්ට් එකකන් සමහරලාට ගෙදරට වෙලා ඉන්න පුංචි නංගිලා මල්ලිලා ඉන්නවා. ඒ වගේම තරුණයි ඉන්නවා ජොබ් නොකර. ඉතින් එයාලට මට උවමනාව තියෙන්නේ එයාලා සොයන්න තමන්ගේ දෙයක් කරගෙන ඉස්සරහට යනවා බලන්න. හැබැයි ඔයාලා එකම ප්‍රොඩක්ට් එකක් අල්ලගෙන දිගටම කරනවා නම් ඔයාලගේ ව්‍යාපාරය ඇත්තටම සාර්ථක කරගන්න බෑ. මොකද ඔයාලා වරයිටිස් වෙන්න ඕනේ. කියන්නේ විවිධ වෙන්න ඕනේ. ඔයාලා ප්‍රොඩක්ට් එකක් කරනවා නම් එකම ප්‍රොඩක්ට් එක නැතුව අලුත් දේවල් අත්හදා බලන්න ඕන. මේ මමම කරන්නේ මේ ෆ්‍රේම් එක නම් මේ ෆ්‍රේම් එක නැතුව ඔයාලට පුළුවන් මේකට වෙනස් දේවල් ඇඩ් කරලා තව ලස්සන වෙන්න මට වඩා දේවල් මට වඩා ඔයාලා ක්‍රියේටිව් නම් මේ වගේ හදලා මීට වඩා අලුත් දේවල් ඇඩ් කරලා ඔයාලට ෆොටෝ ෆ්‍රේම් එක ලස්සන කරගන්න. මොකද ඔයාගේ කස්ටමර්ස්ලා නිතරම බලන දෙයක් තමයි යුනික්නස් ගතිය. ඒ වගේම ලස්සන වෙන්න ඕන, ක්‍රියේටිව් වෙන්න ඕන. ඉතින් ඒ විදිහට තමයි ඔයාලගේ ප්‍රොඩක්ට් එක ඔයාලට සෙල් කරගන්න පුළුවන් වෙන්නේ. අලුතින් බිස්නස් එකක් කරගෙන යන යාළුවන්ට එහෙම නැත්නම් දැනට ඔයාලා මේ පයිප් ක්ලීනර් සම්බන්ධ බිස්නස් එකක් කරනවා නම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලගේ අදහස් මට අනිවාර්යෙන්ම අවශ්‍යයි.
පහලින් කමෙන්ට් කරගෙන යන්න කොහොමද අද වීඩියෝ එක කියලා. ෂැඩෝ බොක්ස් ෆ්‍රේම් එකට ලයිට් එක අමුණෙන කොටස තමයි දැන් ඉතින් මේ අවසාන කොටස තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේකට මේ වගේ තුනෙහි ඩබල් ටේප් එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ග්ලූ ගන් එකෙන් ඔයාලට මේ පේරි ලයිට් එක අලවගෙන යන්නත් පුළුවන්. ඉතින් මම මේ ෆ්‍රේම් එක වටේම පේරි ලයිට් එක අලව ගන්න මම ඔයාලට ක්‍රම දෙකම පාවිච්චි කරන විදිය කියලා දෙන්නම්. මේ ඩබල් ටේප් එකෙන් මේ විදියට ඔයාලට අලවන්නත් පුළුවන්. එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ ඔයාලට ග්ලූ ගන් එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඔයාලට මේකට B6000 එහෙම නැත්නම් B6000 ග්ලූ එක පාවිච්චි කරනවා නම් ඇත්තටම ටිකක් එක අල්ලගෙන ඉන්න වෙනවා. සහ ඔයාලා මේකට ග්ලූ ගන් එක පාවිච්චි කරොත් ඔයාලට මේක ඉක්මනින්ම කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මම මේ කොටසේදී ග්ලූ ගන් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ විදියට ටක් ගාලා තියපු ගමන් ටිකක් වෙලා අල්ලන් හිටි ගමන් මේක ඇලවෙනවා. ඉතින් මේ විදියට තමයි ෂැඩෝ බොක්ස් ෆ්‍රේම් එක වටේ මම ලයිට් එක අල්ලගෙන යන්නේ. ඉතින් ඔයාලට මං හිතනවා වීඩියෝ එකේ පේන්නේ නැති වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුව කෙනෙක් නම් වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක ටිකක් ඩාර්ක් ගතියට හැරුණා. ඇත්තට මේ වීඩියෝ එක ඔයාලා හිතට තරම්ම ලේසි නෑ. මොකද මේ වීඩියෝ එක මම වරුවක් තිස්සේ ඉඳලා තමයි කළේ. මොකද මට කලර්ස් මැච් කරන්න මේ හැමදේම මම තනියෙන් තමයි ගන්නේ. මොකද තව කෙනෙක්ගේ නිර්මාණයක් කොපි කරලා මම ඔයාලට ඉෂු කරන්නේ නැහැ. මම කැමති හැම වෙලේම ඔයාලට අලුත් දෙයක් ඔයාලට හිතන්න පුළුවන් විදියට ලස්සන ක්‍රියේටිව් අයිඩියා එකක් දෙන්න. ඉතින් ඒක නිසා තමයි මට ඇත්තටම මගේ නිර්මාණය හදන්න වෙලා යන්නේ. ඉතින් මට මේකට වරුවක් විතර ගියා. ඉතින් මම දවල් පටන් ගත්ත එක දැන් මේ වෙලාව රෑ 8යි ගාණක්. ඉතින් මේ 8යි ගාණ වෙනකම් මම මේ අයිටම් එක තමයි හැදුවේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදියට අයිටම් එක සම්පූර්ණයෙන්ම හදලා මේ වගේ කළු පාට කොරස් වලින් මේක කවර් කරගන්න. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නුවේ නැති කොටසක් තමයි ඔයාලට වීඩියෝ එකේ පේන්නේ නැති මම ඔයාලට පෙන්නන්නම්. මේකට මම ගත්ත ග්ලාස් බීඩ් එක 8 මිලිමීටර්. ඒක මම බල්බ් වලට තියලා සෙට් කරා. ඇත්තට මේක මට හොඳයි කියලා හිතුන නිසා මම කරේ. හැබැයි මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මට අලුත් දෙයක් කරන්න ඕනේ වුණා. සමහර අය නිකම්ම ලයිට් එක ඇඩ් කරනවනේ. ඉතින් මට මෙන්න මේ විදියට ඔයාලට පේනවා ඇති. මම 8 මිලිමීටර් ග්ලාස් බීඩ් එක තමයි බල්බ් එක උඩින් ග්ලූ ගන් එකෙන් තමයි ඒක ඇලෙව්වේ. මම හිතනවා මගේ අලුත් නිර්මාණයට ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් ඕන්න ඔයාලට තව විශේෂ දෙයක් තමයි මේ වගේ නිර්මාණ කරන්න අවශ්‍ය සියලුම ක්‍රාෆ්ටිං මැටීරියල්ස් ඔයාලට පුළුවන් අර ක්‍රාෆ්ට් එකෙන් පර්චේස් කරන්න. ඔයාලට කරන්න තියෙන්නේ මම මේ වීඩියෝ එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයි. ඔයාලා පුළුවන් තරම් මට WhatsApp මැසේජ් දාන්න. මොකද normal call ගන්න ගියාම ඇත්තටම මට ඒක සමහර වෙලාවට කරදරයි. මොකද තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඔයාලගේ call answer කරලා මට reply කරන්න අපහසු නිසා පුළුවන් තරම් ඔයාලා WhatsApp මැසේජ් දාන්න. එහෙනම් අද වීඩියෝ එක සම්බන්ධව ඔයාලට දැනෙන දේ පහලින් කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් යාළුවනේ අදට මම වීඩියෝ එකෙන් සමු ගන්නවා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. bye bye.